අපි මේ විශ්වයේ තනි වෙලා නම් ඒක භයානකයි. අපි තනි වෙලා නැත්නම් ඒක ඊටත් වඩා භයානකයි. මෙහෙම කියන්නේ ලංකාවේ හිටපු අංක 1 විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙක්. එතුමට අනුව පිටසක්වල ජීවයක් තියෙන්න පුළුවන් සම්භාවිතාව ඉතාම ඉහළයි. කොහොමුණත් මේ හැම දෙයක්ම ඇත්තක් කරමින් පසුගිය දවසක යේමනයේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පියාසර කරන අමුතු දිලිසෙන වස්තුවක් වෙත ඇමරිකානු හමුදාවට අයත් හෙල්ෆයර් මිසයිලයක් එල්ල කරන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වුණා. කොහොමුණත් මේ වෙද්දී මේ සිදුවීම ගැන ඔයාලා දන්න නිසා අපි ඒ ගැන දීර්ඝව විස්තර කරන්නේ නැහැ. හැබැයි වීඩියෝ එකට ප්‍රවේශයක් විදියට අපි ඒ ගැන කෙටියෙන් කතා කරමු. ඇමරිකානු කොංග්‍රස් සභික එරික් බර්ල්සන් විසින් යේමනයේ වෙරළ අසල මුහුදේ පියාසර කරන අමුතු දිලිසෙන වස්තුවකට ඇමරිකානු නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් හෙල්ෆයර් මිසයිලයක් එල්ල කරන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරලා තිබ්බා. මෙම වීඩියෝව 2024 වසරේ ඔක්තෝබර් 30 වන දින යේමනයට ඔබ්බෙන් වූ මුහුදේදී MQ-9 රීපර් නැමැති නියමුවන් රහිත ගුවන් යානය මගින් පටිගත කළ බවට එරික් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. වීඩියෝවට අනුව වේගෙන් ගමන් කරන අභිරහස් වස්තුවට වදින මිසයිලය බවුන්ස් වෙලා විතර විසි වෙනවා. හැබැයි මේ UFO එක කිසිම ප්‍රශ්නයක් නැතුව දිගටම ගමන් කරනවා. මේක අපි මෙතෙක් දන්නා තාක්ෂණය ඉක්මවා ගියපු සිදුවීමක්. කොහොමුණත් මේකේ ඇත්ත ඇමරිකාව විසින් සංගවන්න උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පිහිටවපු AARO විසින් මේ සිදුවීම කාලගුණ බැලූනයක් සම්බන්ධ දෘශ්‍ය මායාවක් බවට ප්‍රකාශ කරනවා. හැබැයි ඒක තාත්වික කතාවක් නෙවෙයි. මොකද හොඳින් බැලුවොත් පේනවා මිසයිලය වැදුනට පස්සේ UFO එකෙන් ගැලවෙන කැබලි කිහිපයක් නැවතත් එම යානියත් එක්කම ගමන් කරනවා. කාලගුණ බැලූනයකට හෙල්ෆයර් මිසයිලයක් වැදුණා නම් ඒක බවුන්ස් වෙන්නේ නැහැ. ඒක පිපිරලා විනාශ වෙනවා. කොහොම හරි බාබා වැන්ගා කියලා තියෙනවා 2025 දී පිටසක්වල ජීවින් පෘථිවියට එනවා කියලා. ඒ අනාවැකිය තියෙන්නේ මෙන්න මෙහෙමයි. මිනිස් සංහතිය පිටසක්වල ජීවින් සමග සම්බන්ධතා ඇති කරගනු ඇති අතර එය ගෝලීය අර්බුදයකට හෝ ලෝක විනාශයකට තුඩු දිය හැක. අපිට මේ කතා නිකන්ම බොරු විදියට බැහැර කරන්න බෑ. මොකද බාබා වැන්ගාගේ අනාවැකි ගොඩක් මේ වෙද්දි හරි ගිහින් තියෙනවා. 1986 වසරේදී විශාල න්‍යෂ්ටික වලාකුළක් ලොව පුරා පැතිරුණු ඇත යනුවෙන් න්‍යාය ප්‍රකාශ කළා. හරියටම ඒ වසරේදී චර්නොබිල් න්‍යෂ්ටික ව්‍යසනය ඇති වුණා. 1991 වසරේදී ඇය සෝවියට් සංගමයේ බිඳ වැටෙන බවත් නැගෙනහිර යුරෝපයේ දේශපාලන සිතියම වෙනස් වෙන බවටත් අනාවැකි පළ කළා. ඒ අනාවැකියත් හරියටම හරි ගියා. 1980 දී පමණ බාබා වැන්ගා විසින් අහසින් එන යකඩ කුරුල්ලන් දෙදෙනෙකු ඇමරිකානු සහෝදරයන්ට පහර දෙනු ඇත යනුවෙන් ප්‍රකාශ කළා. 2001 වසරේදී මේ අනාවැකිය ඇත්තක් වුණා. ඒ යෝග නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි දෙකකට ගුවන් යාන දෙකක් කඩා වැදීමෙන්. ඒ වගේම බාබා වැන්ගා ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධිගේ මරණය ගැන අනාවැකි පළ කළා. ඒ අනාවැකියත් ඇත්තක් වුණා. 2004 දී විශාල රළ පහරක් තායිලන්ත වෙරළට කඩා වදින බවට ඇය ප්‍රකාශ කරලා තිබ්බා. ඒ අනාවැකිය ඇත්තක් කරමින් 2024 දී විශාල සුනාමියක් තායිලන්තයට පැමිණියා. අපි මේ කිව්වේ බාබා වැන්ගගේ අනාවැකි වලින් කිහිපයක් විතරයි. කොහොමුණත් මේ වෙද්දී හාවර්ඩ් විද්‍යාඥයින් පිරිසක් පෘථිවිය දෙසට වේගෙන් එන අద్భుත වස්තුවක් ගැන අනතුරු අඟවලා තියෙනවා. විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ මෑන්හටන් නගරය තරම් විශාල අద్భుත අජටාකාශ වස්තුවක් පෘථිවිය දෙසට වේගෙන් ගමන් කරනවා කියලයි. නව අධ්‍යයනයකට අනුව මෙම අජටාකාශ වස්තුව පිටසක්වල යානයක් විය හැකි අතර ඒ 2025 වසරේ නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේදී අපේ ග්‍රහලෝකයට පහර දිය හැකි බවට ඔවුන් සැකපල කරනවා. මෙම වස්තුව මුලින්ම සොයාගනු ලැබුවේ චිලි රාජ්‍යයේ රියෝ හතර්ඩෝහි පිහිටි ඇස්ට්‍රොයිඩ් ටෙරෙස්ට්‍රියල් ඉම්පැක්ට් ලාස්ට් ඇලර්ට් සිස්ටම් සමීක්ෂණ දුරේක්ෂය මගින්. කිලෝමීටර් 10 සිට 20 දක්වා පරලකින් යුත් මෙම වස්තුව තත්පරයකට කිලෝමීටර් 60කට වඩා වැඩි වේගයකින් අපේ ග්‍රහලෝකයේ දෙසට ගමන් කරන බවට ඔවුන් පෙන්වා දුන්නා. කොහොමුණත් මේ ගැන උනන්දු වන පුද්ගලයන් පෙන්වා දෙන්නේ යේමනයේ වෙරළ අසලින් ගමන් කරපු UFO එක මේ මව් යානාවෙන් එවපු කුඩා යානාවක් කියලයි. කොහොමුණත් මේ ගැන කතා කරපු පරීක්ෂණ කණ්ඩායම මේ හැම ප්‍රකාශයක්ම කරලා තියෙන්නේ උපකල්පිත දෘෂ්ටි කෝණයකින්. ඒ නිසා මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ දවස්වල පේන තියෙන දේවල් දිහා බැලුවම ඒ වගේ දෙයක් වෙන්න බැරිත් නැහැ. පිටසක්වල ජීවින් ඇත්තටම ඉන්නවද නැද්ද? මේ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපගේ YouTube channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.